විදෙස්ගත වී ගෘහසේවයෙන් උපයාගත් මුදල් හා රන් භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් තිරප්පනේ නගර සීමාවේ ඇතුල්ගම මන්සන්ධියට ආසන්න නිවසක ජීවත් වූ 65 වියති මවක ඝාතනය කිරීමේ සිද්ධියක් මැයි මාස 16 වෙනි දින අප වෙත වාර්තා වුණා. ඒ වගේම මේ ඝාතනය කළ බවට සැක කරන ඝාතනය වූ මවගේ 32 වැරදි බාල දියණිය හා ඇගේ අනියම් සැමියා බව කියන 25 වියති තරුණයෙකු ලබන 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් අප වෙත වාර්තා වෙනවා. මේ සිදුවීමට අදාළ විස්තරයේ මෙන්න මේ ආකාරයට තමයි සඳහන් වෙන්නේ. මෙලෙස මියගොස් සිටින පත්මලතා නැමැති දෙදරු මව වසර 24ක් විදෙස්ගතව සේවය කරලා ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේ මව මෙහෙම විදෙස්ගතව රැකියාව කරන අතරතුර එම බාල දියණිය විවාහ වීමෙන් අනතුරුව මේ මව විසින් තමන් වැඩ කරපු රටටම ගෙන්නගෙන තියෙනවා. මේ අතර වාරේ එම දියණියගේ විවාහය අසාර්ථක වීම නිසා ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි වෙලා හිටපු හමුදාවෙන් පලා ආපු සෙබළෙක් සමග ඇසුරක් පවත්වලා තියෙනවා. මේ හින්දා ඒ දියණිය මීට මාස 3කට පමණ පෙර ලංකාවට ඇවිල්ලා එම පුද්ගලයා එක්ක එකට ජීවත් වෙලා තියෙනවා. වලගම්බාහුව පයින්නිකුලම ගම්මානයේ ඇගේ පුංචි අම්මා කෙනෙක්ගේ නිවසේ සිටින අතර වාරේ දියණියට හා අනියම් සැමියා වූ තරුණයාට තිරුප්පනේ නිවසට පැමිණ ජීවත් වන්නට පැමිණෙන්නේයි මේ මියගිය මව විසින් ආරාධනා කරලා තිනවා. මෙහෙම ඉන්න අතර වාරේ මේ තිදෙනා අතර නිතර ආරවුල් ඇති වෙලා තියෙනවා. අවසානයේදී මේ මව එම තරුණයාට සිය නිවසෙන් පිට වෙන ලෙස බැනවැදීම නිසා ඔහු එම නිවසෙන් පිට වෙලා ගිහින් තියෙනවා. ඊට පස්සේ ඇගේ දියණියත් පුංචි අම්මගේ ගෙදර යනවා කියා ඒ ගෙදරින් පිට වෙලා ගිහින් තියෙනවා. එහෙම ගිහින් මේ මැයි මාසේ 12 වෙනිදා රෑ දෙන්නත් එක්කම ආපහු මේ මවගේ නිවසට පැමිණ මේ මවව මරා දමා ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළි වුණා කියලා තමයි පොලිසිය කියා සිටින්නේ. මේ සිද්ධිය පිළිබඳ ප්‍රදේශයේ CCTV ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කරමින් පුළුල් විමර්ශනයක් දියත් කර තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වෙලා තිනවා. පසුව කළ විමර්ශනවලදී මියගිය අය ළඟ තිබූ රුපියල් ලක්ෂ 10ක් හා රත්තරන් බඩු ඝාතනයට පෙර ලබාගෙන ඇති බව හා මෙලෙස මුදල් හා රන් භාණ්ඩ ලබාගෙන විදෙස්ගත වීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කළ බවට යුවල පාපොච්චාරණය කළ බව තිරුප්පනේ පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.